ආයුබෝවන් සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ මකර ලග්න හිමියන්ගේ ලග්න පලාඵල පිළිබඳව. මකර ලග්න හිමියනි 2026 වර්ෂය කියන්නේ ධනය අතින් ඔබට හොඳ වර්ෂයක්. ව්‍යාපාර වලින් හැකියාවෙන් ඔබට හොඳට ධනය ලැබේවි. ඒ වගේම තමයි ධනය ලැබෙනවත් එක්කම එක අතකින් ඔබට ලැබෙන ධනය අනිත් අතින් වියදම් වල යන්න හේතු වෙනවා. ඒ හේතු වෙන්නේ ඔබට නිකරුණේ තමයි මේ මුදල් ඔබගේ අතින් නැති නාස්ති වෙලා වියදම් වෙලා යන්නේ. ඒක නිසා ඔබ එළඹෙන වර්ෂයේදී වර්ෂයේ ආරම්භයේ පටන්ම තමන්ගේ මූල්‍ය විනය රැක ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එසේ නොවුවහොත් ඔබට යම් යම් මූල්‍යමය දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මකර ලග්න හිමියනි ඔබගේ රැකියා සම්බන්ධයෙන් කතා කරොත් ඔබ රැකියා කරන ස්ථානයේ හොඳ නමක් පවත්වා ගන්න යන වර්ෂයක් බව පේනවා. ඒ වගේම තමයි ඔබ ඔන්න උසස් වීමක් කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙලා හිටියනම් ඒ උසස් වීම ලැබෙන්න ඔබට වාසනාව ලැබෙන කාලයක්. විශේෂයෙන් මම කතා කරන්න කැමති ව්‍යාපාර කරන ඔබ සම්බන්ධයෙන් ව්‍යාපාර වලින් ඔබට හොඳ ජයක් ලබන්න පුළුවන්, හොඳ ලාභ ලබන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා අවස්ථාවක් උදා වෙනවා. විශේෂයෙන්ම ඔබ මේ වෙද්දි එක කඩයක් නම් විවෘත තිබුණේ ඔබට තවත් කඩයක් විවෘත කරන්න අවස්ථාව ලැබේවි. ඒ වගේම තමයි ඔබ යම්කිසි නිෂ්පාදනයක් කරලා මේ රට තුල විතරක් නම් ආලෙවි කළේ ඔබට ඒවා අපනයන කිරීමේ අවස්ථාවක් උදා වේවි. ඒ සම්බන්ධයෙන් ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න. ව්‍යාපාර කරන ඔබට සත්‍ය වශයෙන්ම හොඳ කාලයක් තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න අවස්ථාව ලැබේවි. නමුත් වර්ෂ අවසානයේ වෙද්දී රැකියාවේ මේ ව්‍යාපාර කටයුතු වලත් යම් යම් ගැටලු සහගත තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. නමුත් ඒවා ඒ තරම් බරපතල ගැටලු නොවේ. ඔබට සමහන් කරගෙන ඉදිරියට යාමට අවස්ථාවක් තියෙනවා. ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව කතා කරොත් ඔබට සතුට ගෙන දෙන කාලයක්, සිතේ සතුට පවත්වන කාලයක්. විශේෂයෙන්ම ඔබට තමන්ගේ දේපල දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉඩකඩම් මිලදී ගැනීම සඳහා හොඳ අවස්ථාවක් උදා වෙනවා ලැබෙන වර්ෂයේදී. විශේෂයෙන්ම ඔබ පතල් සම්බන්ධව රැකියාවක් කරනවා නම් ඒ සම්බන්ධ ව්‍යාපාරයක් නම් කරන්නේ ඔබට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් කාලයක් තමයි උදා වෙන්නේ එළඹෙන වර්ෂය. අත වශයෙන්ම කියනවා නම් ඔබගේ නමට හොඳ මේ කීර්ති නාමයක් ඔබගේ නම පැතිරෙන කාලයක්, හොඳට කීර්ති නාමයක් පැතිරෙන කාලයක්, ඔබට හොඳට බලය ලැබෙන කාලයක්. ඒ වගේම තමයි මේ තාක්කල් සිටි ඔබ සතුරෙක් හිටියනම් ඔබට සතුරන් හිටියනම් අනේ සතුරන් විසින්ම ඇවිල්ලා ඔබත් එක්ක හිත මිත්‍රකම් පවත්තලේ සතුරුකම් නවත්තලා ඔබත් එක්ක සතුටින් කාලය ගත කරන්න අවස්ථාව ලැබෙන කාලයක්. ඒ නිසා ඔබගේ සිතේ නිතරම ප්‍රීතිය පවත්වන කාලයක් තමයි. මකර ලග්න හිමියනි කාලයක් තිස්සේ ඔබ යම්කිසි රෝගී තත්වයකින් පෙළුණා නම්, කල්ල්ලන රෝගයකින් පෙළුණා නම් ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා එළඹෙන වර්ෂයේ. ඔබට හොඳ වෛද්‍යවරුන් මුණ ගැහිවි, හොඳ ප්‍රතිකාර ලැබේවි. ඒ තුලින් කාලයක් තිස්සේ ඔබ දුක් විඳපු ඒ රෝග වලින් සුව වීම සඳහා ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ මේ කරන කියන සියලු කටයුතු සඳහා ඔබගේ වැඩිහිටියන් මහලු අයගෙන් වැඩිහිටියන්ගෙන් ඔබට හොඳට උදව් උපකාර ලැබෙන කාලයක් තමයි එළඹෙන වර්ෂය. ඇත්තටම කියනවා නම් 2026 වර්ෂය කියන්නේ මකර ලග්න හිමියෝ ඔබට ධනය අතින් තමන්ගේ දේපල දියුණු කර ගැනීම අතින් හොඳ කාලයක්, තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් කාලයක් බව පේනවා. ඔබගේ රැකියාව සම්බන්ධ ඒ විදිහට කතා කරද්දී ඔබගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරොත් අධ්‍යාපනය සම්බන්ධ ඔබට විශේෂයෙන්ම ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා නම් විශේෂ කැපකිරීමක් කළ යුතු වර්ෂයක් බව පේනවා. හැබැයි ඔබ කාර්මික අංශයේ ඉගෙනීම් කටයුතු කරන කෙනෙක් නම් අනේ සම්බන්ධව නම් ඔබට හොඳ ජයග්‍රහණයන් අධ්‍යාපනයෙන් ලබා ගන්න පුළුවන්. කාර්මික අංශයේ අධ්‍යාපන කටයුතු වල යෙදිලා ඉන්න ඔබට අධ්‍යාපන ප්‍රගතියක්, අධ්‍යාපන ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා හොඳ කාලයක් තමයි එළඹෙන වර්ෂය. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කරොත් සෞඛ්‍ය තත්ත්වයේ විශේෂ ගැටලුවක් නම් පේන නැහැ. ඔබගේ ආමාශය සම්බන්ධව යම් යම් ගැටලු කිහිපයක් තමයි පේන්නේ. කෑම නොදිරවීම, ආහාර නොදිරවීම,
නිසා මේ අජීර්ණ කටයුත්තක්. ඒ වගේම තමයි ඔබ යම්කිසි ආකාරයක උෂ්ණ රෝගයකින් පෙළෙනවා නම්, හත්පිත් රෝග වලින් පෙළෙනවා නම් අන්නේ රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් එළඹෙන වර්ෂය. කොහොම වුණත් මකර ලග්න හිමියනි සමස්තයක් විදියට ගත්තාම ඔබට හොඳ වර්ෂයක්. හොඳට ධනය, දීපල ලැබෙන වර්ෂයක්. ඒවා හොඳින් කළමනාකරණය කරගෙන ඉදිරියට තමන්ගේ දියුණුව ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් උදාගෙන හොඳ වර්ෂයක්. මම හැමදාමත් කියන්න වගේ මම අද ඔබට ප්‍රකාශ කරේ මකර ලග්න හිමියන්ගේ ලග්න පලාපල පිළිබඳව සමස්තයයි. නමුත් ඔබගේ උප්පත්තියේදී ග්‍රහ පිහිටීම් අනුව ඒ වගේම තමයි මේ වෙද්දී ඔබ ගත කරන මහා දසා අතුරු දසා අනුව මේ ප්‍රතිඵලයන්ගේ යම් යම් වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. එළඹෙන වර්ෂය ඔබට වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝකින් හමු වෙමු. ස්තුතියි.